අයිබෝවන් සුබම සුබ දවසක් අපේ රටට ආපු දිට්වා සුළුකුණාටුව ගැන තමයි අද කතා කරන්න. අයි අපේ රටට මේ වගේ දිට්වා සුළුකුණාටුවක් ඇති වුණේ. අනිත් එක තමයි මෙහෙම වෙන්න හේතුව මොකක්ද කියන එක මේ ගැන සොයා බලන්න යන්නේ. ඒ ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා බහ. තව දෙයක් සාමාන්‍යයෙන් සති දෙකකින් හැම දෙයක්ම අමතක කරනවා කියලා කියනවා. ඒ වුණාට මේ තත්ත්වය යටතේ අපිට මෙහෙම සති දෙකකින් මේක අමතක කරලා ඉන්න බෑ. මොකද ගහනවා කිව්වට මෙහෙම ගහයි කියලා හිතුවේ නෑනේ. ලෝයේ කතන්දරනේ අපේ රටේ ඉතිහාසය අපිට තියෙන්නේ. ඒක නිසා අපි මේක ගැන කැමරින් කතා බහ කරන්න කියලා හිතුවා. ඒ ගැන දැනගන්න රැඳෙන්න මේ වීඩියෝ එකත් සමග like කරලා comment කරලා TikTok follow කරලා YouTube channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. අපි හැමෝම ඉන්නේ මේ දවස්වල ලොකු අවුලක. මේ බලන්න ආක්ටික් අයිස් කඳු පිදිලා යනවා. මේක මෙච්චර භයානකයි කියලා දන්නවද? මොකද සාමාන්‍යයෙන් සීතල වාතයේ හිර කරගෙන ඉන්න පෝලර් වෝටෙක්ස් කියන සුළං වලල්ල දැන් දුර්වල වෙලා. ඒක තමයි ස්වභාවික ආරක්ෂණ යන්ත්‍රණයක්. ඒත් ඒ අගුල දැන් කැඩිලා. ඒ සීතල ගලා එන්නේ උතුරු ඇමරිකා යුරෝපයට විතරක් නෙවෙයි. අසල ඉන්දියාවට පවා. ඉතින් මේ තත්ත්වය නිසා මොකද වෙන්නේ? අපේ ඉන්දියන් සාගරයේ උෂ්ණත්වය අංශක කිහිපයකින් වැඩි වෙනවා. මේ උෂ්ණත්වය වැඩිවීම නිසා ඇතිවෙන අඩු පීඩන කලාප දැන් එන්න වැඩි වෙනවා. මේක වැඩි වුණාම අපිට බලපාන හදිසි කුණාටු නිරන්තරයෙන් ඇතිවෙන්න තියෙන අවස්ථාව වැඩි වෙනවා. මේ නිසා මුළු දේශගුණික පද්ධතියම අවුල් වෙලා කුණාටු බිහි වෙලා මේ විනාශකාරී වැහි රටාව හැදිලා තියෙන්නේ. ලෝකේ කාලගුණ රටාව ඔක්කොම අවුල් වෙනකොට ඒකෙන් වෙන්නේ ආසියාවේ කුණාටු පද්ධති වලට සුපිරි බලයක් ලැබෙන එක. සරලවම කිව්වොත් අනිත් අයට සීතල දැනෙද්දි අපිට මුණ දෙන්න වෙන්නේ දැවැන්ත කුණාටු සහ මහා වර්ෂාවලට. මේක නිකම්බ කවුරු හරි කියන කතාවක් නෙමෙයි. බලන්න. ලෝකයේ ඉන්න ප්‍රධානම දේශගුණික විද්‍යාඥයන්ගේ IPCC වාර්තාවලෙම තහවුරු කරලා තියෙනවා ආසියාවේ කුණාටු අවදානම දැන් දෙගුණයක් වෙලා කියලා. දෙගුණයක්. ඒ කියන්නේ විනාශය දෙගුණයකින් වැඩි වෙන්න පුළුවන් කියන එක. හරි. දැන් අපි බලමු මේ ලෝකේ ප්‍රශ්නය අපේ රටට අපේ පොළොවට බලපාන්නේ කොහොමද කියලා. හිතන්න දවස් 7ක් පුරා වහින්න ඕන වැස්ස දැන් එකම දවසකින් පොළොවට කඩාගෙන වැටෙනවා. එච්චර විශාල වතුර ප්‍රමාණයක් පොළොවට උරා ගන්න වෙලාවක් නැහැ. එතකොට මොකද වෙන්නේ? ඒක කෙලින්ම ගම් වතුරක් නාය යාමක් බවට පත් වෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රංජිත් ප්‍රේමසිරි මහත්මයා පෙන්වා දෙන විදිහට මේ විනාශයේ මේ තරම් දරුණු වෙන්න තවත් ප්‍රධාන හේතුවක් තියෙනවා. ඒ තමයි නිසි භූමි පරිභෝජන සැලසුම් කරණයක් නොතිබීම. ඉතින් බලන්න තීරණාත්මක කාරණේ තමයි මේක. සමහර විට අපිට ස්වභාවික ආපදාවක් නවත්තන්න බැරි වෙන්න පුළුවන්. ඒත් ඒකෙන් වෙන විනාශය මේ තරම් විශාල වෙන්නේ අපේම ක්‍රියාකාරකම් නිසා කියන එක මහාචාර්යතුමාගේ වචනයෙන්ම පැහැදිලි වෙනව නේද? මේ දේවල් ඇත්තටම අපි හැමෝම අපේ ඇස් දෙකින්ම දකින දේවල්. ගැන් ඉවුරු අයිනේ නාය යන්න පුල්ලන් කියලා දැනදැනම කඳු බෑවුම් වල කිසිම සැලැස්මක් නැතුව කරන ඉදිකිරීම මේවා නිසා තමයි පොඩි වැස්සක් පවා මහ විනාශයක් බවට පත්වෙන්නේ. හොඳයි. දැන් අපි මේ කතාවේ තියෙන ලොකුම අසාධාරණය ගැන කතා කරමු. මොකද මේක නිකම්ම පරිසර ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. මේක ඇත්තටම ජීවිතය සහ මරණය පිළිබඳ ප්‍රශ්නයක්. මේක කොච්චර අසාධාරණද බලන්න. ඇමරිකාව චීනය වගේ විශාල වශයෙන් කාබන් විමෝචනය කරන කාර්මික රටවල් කරන වැරද්දට දරුණුම මිල ගෙවන්න වෙලා තියෙන්නේ මේ ප්‍රශ්නට අඩුම දායකත්වයක් දෙන ශ්‍රී ලංකාව මාලදිවයින වගේ පුංචි දූපත් රටවල් වලට. ඒ රටවල් මුහුදට යටවීමේ සැබෑම අවදානමකටයි මුහුණ දීලා ඉන්නේ. හරි. දැන් අපි මේ මුළු ප්‍රහේලිකාවම එකට ගැට ගහලා බලමු. කැඩිලා ගිය ධ්‍රුවීය සුලිය, බැලගන්වුණු කුණාටු,
අපේ රටේ තියෙන අවදානම් තත්ත්වය මේ හැමදේම පිටිපස්සේ තියෙන එකම එක ප්‍රධාන බලවේගයක්. මෙන්න ඒකට උත්තරේ. මේ හැම දෙයකටම ප්‍රධානම හේතුව තමයි ඉන්දියන් සාගරයේ උෂ්ණත්වය අංශක කිහිපයකින් ඉහළ යාම. අනේ වැඩි වෙන උණුසුම තමයි මේ මුළු දේශගුණික පද්ධතියම අවුල් කරන මේ විනාශකාරී කුණාටු හදන ප්‍රධානම එන්ජින් විදිහට ක්‍රියා කරන්නේ. තත්ත්වය බරපතලයි තමයි. ඒත් අපි කොහොමද මේකට මුහුණ දෙන්නේ? වැටෙන්නේ නැතුව මේ අභියෝගය ජයගන්නේ කොහොමද කියන එකයි දැන් අපිට තියෙන වැදගත්ම දේ. මහාචාර්ය ප්‍රේමසිරි පෙන්වා දෙන වඩා හොඳින් නැවත ගොඩ නැගීම එහෙමත් නැත්නම් බිල් බෑක් බෙටර් කියන සංකල්පය මෙතනදී හරිම වැදගත්. ඒ කියන්නේ ආපදාවකින් පස්සේ තිබුණටත් වඩා හොඳ විදිහට ශක්තිමත්ව නැගිටින්න සැලැස්මක් හදාගන්න එක ඇත්තරම අපේ අනාගතය සුරක්ෂිත කරන්න එකම මාර්ගය ඒක වෙන්න පුළුවන්. ඉතින් අපි හැමෝටම කරන්න පුළුවන් දේවල් තියෙනවා. පළවෙනියටම මේ අවදානම ගැන අපි හැමෝම දැනුවත් වෙන්න ඕන. දෙවනුව ඕනෑම හදිසි අවස්ථාවකට සූදානම්ෙන් ඉන්න ඕන. ඒත් ඒ හැමදේටම වඩා අපේ ලොකුම ශක්තිය වෙන්නේ අපේ එකමුතුකම. අපි එකට හිටියොත් මේ අභියෝගේ ජය ගන්න බැරි වෙන එකක් නෑ. හරි. දැන් මේ ගැන අබහස් දැනගන්නත් කැමති. මේ කාලගුණ වෙනස මිනිසුන්ට දැනෙන්නේ කොහොමද? විවිධ ප්‍රදේශවලට මේක බලපාන්නේ කොයි වගේද? තමන්ගේ අත්දැකීම් අදහස් පහලින් කමෙන්ට් සෙක්ෂන් එකේ බෙදා ගන්න. අපි හැමෝම මේ ගැන කතා කරමු, දැනුවත් වෙමු. ඒත් ඉතින් මතක තියාගන්න ආසියාවේ අපි කිසිම දවසක් වැටුනේ නෑ. දහසක් අභියෝග මැද ජපානයේ පවා නැගිට්ටා. අපේ රටවල් පවා යුද්ධේ, ආර්ථික අර්බුද, සුනාමිය, දේශපාලනික අස්ථාර්ථය හැම දෙයකින්ම මිරිකිලා තැලිලා පොඩි වෙලා ඉතාමත් තේජවන්ත ජාතියක්, නොසැලී සිටින ජාතියක් හැටියට අපි මේ ගැන කලින් දැනුවත් සිටියේ නැති එක ගැන එක ලොකු අඩුපාඩුවක්. ඒත් අපි කවදාකවත් වැටෙන්න හොඳ නෑ. අපේ රට වටන්නත් බෑ. අපි එකතු වෙලා මේ අභියෝගය ජය ගන්න පුළුවන්. හරි, දැන් මට ඔයාලගේ අදහස් ඕනේ. ඔයාලගේ අදහස් පාලින් කමෙන්ට් කරගෙන යන්න. කාලගුණ වෙනස ඔයාලට කොහොමද දැනෙන්නේ? ඔයගොල්ලන්ගේ ගම් පැත්තේ මොකද වෙලා තියෙන්නේ වෙන්නේ? ලයික් කරලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. අපි හැමෝම දැනුවත් වෙමු. තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. සුබ දවසක්.